1988 21 වෙනි ප්‍රශ්නයට දීලා තියෙන්නේ නිව්ටන් නියම සම්බන්ධ ප්‍රශ්නයක්. ස්කන්ධය කිලෝ 30ක් වූ ළමයෙක් ගසක අත්තකින් එල්ලෙන ලණුවක් දිගේ තප්පර වර්ගයට මීටර් 6ක ත්වරණයකින් පහළ ලිස්සා එයි. ඔහු පහළ බසිද්දී අතමතේ දෙන ඇදීම වන්නේ. හිතන්න මේ වගේ කඹයක් තියෙනවා. මේ කඹය අතින් අල්ලගෙන ඉන්නේ. මෙහෙම අතින් අල්ලගෙන ඉන්නේ. හරි. දැන් හිතන්න මේ ඉන්නේ ළමයා කියලා. මම නිකන් රූප සටහනක් අඳිනවා විතරයි මේ බල පැහැදිලිව පෙන්වන්න ඕන නිසා. ළමයාගේ ස්කන්ධය තියෙනවා පල්ලෙහාට. බල අඳිද්දි මේ බල සටහන් එහෙම හිතන්න එපා දැන් මේ වගේ මේවා බල සටහන් වැරදි අර ක්‍රියා රේඛා හැම හරියට යන්නේ නැහැ. එතකොට ඒවා පෙන්වන්න නෙමෙයි මේක අඳින්නේ. ඒතර මෙයාගේ බර තියෙනවා පල්ලෙහාට 300යි නිව්ටන්. ඒතර මෙයා පල්ලෙහාට එද්දී කඹේ මත ලිස්සගෙන යන්නේ. එතකොට කඹෙන් අත මත ඉහළට බලයක් යොදනවා. ඒ වගේම අතෙන් කඹේ මත පහළට බලයක් යොදනවා. ඒතර මේ කඹේ කියලා හිතන්න. අපි කඹේක එල්ලුණාට පස්සේ අපි කරන්නේ කඹේ පල්ලෙහාට අදින එක. කියන්නේ අපේ අත මගින් කඹේ මත පහළට බලයක් ඇති කරනවා. ඒතර මම මේක T කියලා ගන්නකො මේ තියෙන්නේ මේ බලය. එතකොට කඹේ විසින් අපේ අත මත ඉහළට බලයක් ඇති කරනවා. නිකන් අපි කඹේ කෙල්ලුණාම අපිට දැනෙන්නේ කඹේ විසින් අපිව උඩට ඇද ගන්නවා වගේනේ. يعني කඹේ විසින් අපේ අත මත බලයක් ඇති කරනවා. මම ඒක T කියලා දාගන්නවා. ඒ වගේම අපේ අත මගින් කඹේ මත බලයක් ඇති කරනවා T කියලා. ඒ තියෙන්නේ මේක. එතකොට අපි මත තියෙන බල මොනවද? දැන් මේක ඇවිල්ලා මේක අත විසින් තන්තුව මත. මේක තන්තුව විසින් අත මත. එතකොට කිලෝග්‍රෑම් 30ක් වුණ ළමයා පහළට එන තොරණේ දන්නවනේ. එතකොට ළමයා පහළට තොරණකින් එනවා කියලා කියන්නේ පල්ලෙහාට බාහිර අසමතුලිත බලයක් තියෙන්න ඕනේ. එහෙනම් මං 30 kg වෙන ළමයාට F = ma දානවා පල්ලෙහාට. එහෙනම් යාමත් තියෙන බල මොනවද? 300 ඍණ T. T කියන්නේ අර කඹේ විසින් මේ අත මත යොදන බලය. සමානයි 30යි A. A කියලා කියන්නේ මම පල්ලෙහාට දැම්මේ පහළට තොරණේ 6යි. එහෙනම් T කියන එක එනවා කීයයි කියලාද? 300 ඍණ 180යි T එනවා නිව්ටන් 120ක් කියලා. ඉතින් තේරුම් ගන්න මේ බල ඇති වෙන විදිහ. ඒතර කඹේ මත ඇත්තටම ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ. අපේ අතත් ගොරෝසුයි කඹෙත් ගොරෝසුයි. ඒතර මෙතන මේ ඝර්ෂණයක් ඇති වෙන. ඒතර මෙයා ලිස්සගෙන එනවා නම් ඇත්තටම මෙතන ගතික ඝර්ෂණ බලයක් තමයි ගොඩ නැගිලා තියෙන්නේ. ඒතර ඇත්තටම මේ ඝර්ෂණ බලය තමයි මේ තන්තුවේ ආතතිය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හරිනේ. ඒ කියන්නේ අපේ අත විසින් තන්තුවට දෙන්නේ ඝර්ෂණ බලයක්. ඒතකොට අපි තන්තුව සැලකුවොත් එහෙම තන්තුව මත ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ බලේ තන්තුව දිගේ ආතතියක් විදිහට ඇති වෙනවා. අතෙන් තන්තුව මතනේ ඝර්ෂණ බලය දෙන්නේ. ඒතකොට තන්තුව දිගේ එක මුළු තන්තුවේ මේක ආතති බලයක් විදිහට ඇති වෙනවා. ඒතකොට තන්තුවට දැනනවා ඒක බාහිර බලයක් විදිහට. ඒතකොට තන්තුව තුල ඊට පස්සේ ඇති වෙන්නේ ඒ ඝර්ෂණ බලය නිසා තන්තුව තුල ඇති වෙන්නේ ආතති බලයක්. එතකොට බලන්න මේකේ උත්තරේ එන්නේ 2.